ඒක ප්‍රකාශනයක් ලියන්න පුළුවන් නම් ax වර්ගය bx ධන c ආකාරයට මෙන්න මේ වර්ග පදයක් ඇතුළත් වෙන විදිහට පද තුනකින් මේක අපි කියනවා ත්‍රිපද වර්ගිත ප්‍රකාශනයක් කියලා. හරි. මේ ත්‍රිපද වර්ග ප්‍රකාශනයක් ax වර්ගය bx ධන c. මේ විශේෂත්වය තමයි පද තුනයි තියෙන්නේ වර්ග පදයක් තියෙනවා. හරි. මේ වර්ග පදයේ සංයෝගයේ a, ඒකජ පදයේ සංයෝගයේ b, මේක නියත පදය. ඒ වගේම මේ විශේෂත්වය තමයි a b c කියන මේ තුන් දෙනාම බිඳුවට අසමාන වෙන්න ඕනේ නැත්නම් නිශ්චිත වෙන්න ඕනේ. හරි. එතන මේක a b c කියන ඕනේ සංයෝගක වලට ඍණාංගයන් එන්න පුළුවන්. භාග සංඛ්‍යා එන්න පුළුවන්. මේක ගැටලුවක් නැහැ. හරි. ඒක මෙන්න මේවා එක සාධක ගුණ ඇටි බලමුද. හරි. පළවෙනි 3x වර්ගය ධන 4x ඍණ 15. මෙන්න මේ ත්‍රිපද වර්ග ප්‍රකාශනයේ සාධක හොයන්න පහසු ක්‍රමයක් තමයි මේ තෙන් කියලා යන්නේ. ඒක අපි කරන්න ඕනේ මෙන්න මේ වර්ග පදේ මෙන්න මේ නියත පදයෙන් ලකුණත් එක්ක ගුණ කරගන්න ඕනේ. වර්ග පදේ නියත පදේ ලකුණත් එක්ක ගුණ කරගන්න ඕනේ. හරි. ඒතර මේ උදාහරණ ගැන කරගත්තාම මට එනවා ඍණ 45x වර්ගය කියලා. ඍණ 45x වර්ගය. ඒ වගේම මෙන්න මේ කියන මැද පදේ පද දෙකක් කරනවා. මැද තියෙන තනි පදේ අපි ඊගාට පද දෙකක් කරනවා. මොන විදිහටද? ගුණ කිරීමෙන් ඒ ගන්න පදේ ගුණ කරපුවාම එන්න ඕනේ මෙන්න මේ ඍණ 45x වර්ගය කියන්නේ. මැද පදේ වෙනුවට පද දෙකක් දාගන්නවා කොහොමද? වර්ග පදේ නියත පදේ ගුණ කරපුවාම වෙන විදිහට එකතු කිරීමෙන් නෝ වඩු කිරීමෙන් මෙන්න මේ මැද පදේ වෙන විදිහට. හරි. මේක පාවිච්චි කරනකොට 45 සාධක. හරි. 45 සාධක මතක් වෙනවා මට. 9 වරක් 5 මෙතන x වර්ගයෙන් නෝනේ විතරම xx දා ගන්නවා. එතකොට මෙතන ඍණ 45x වර්ග කියලා ගම අපිට ඇවිල්ලා තියෙන්නේ. ඍණ එන්න නම් මේ ගුණිතයකින් ඍණ නම් මොකද වෙන්නේ? එක පදයක් ඍණ වෙලා අනිත් පදේ ධන නැත්නම් ලකුණු මාරු වෙන්න ඕනේ. හොඳට බලන්න. එකතු කිරීමේ මඩු කිරීමේ මැද ඇවිල්ලා තියෙන කවුද? ධන 4x. මෙතන ඍණ 45කුයි ධන 4x. එහෙනම් මොකද වෙන්නේ? පද දෙකේ ලකුණු අසමාන වෙන්න ඕනේ. උත්තර වෙලා තියෙන ධන පදයක්. ඒ කියන්නේ මොකද වෙන්නේ? ලොකු සංඛ්‍යාව ධන වෙන්න ඕනේ. පොඩි සංඛ්‍යාව ඍණ වෙන්න ඕනේ. මම මෙයා ධන කරනවා මෙයා ඍණ කරනවා. ඒත් එකම මෙන්න 4x වෙනකොට මේ පද දෙක අපි ආදේශ කරගන්නවා. අපේ නම 3x වර්ගය මම මේක මෙතන යන 3x වර්ගය ධන 9x ඍණ 5x ඍණ 15 කියලා මෙන්න මේ පද තුනම පද හතරක් කරගත්තා. ඊට පස්සේ කරන්නේ මේ පද දෙක දෙක ලකුණුත් එක්ක නිකම් වරහන් කරගන්න. නිකම් වරහන් කරගන්න. නේ? මෙන්න මේ පද දෙක දෙක නිකම් වරහන් කරගෙන මොකද කරන්නේ? පද දෙකේ පොදු ඒවා දෙක එළියට අදින දම යන්නේ. මේ එළියට අදින විදිහ ඊටම බලන්න ලස්සන විදිහට මේ වැඩේ කරන්න ඕනේ. මේකෙන් ගත්තම 3x කියන එක මට එළියට. 3x එළියට ගත්තා. ඒතර මෙතන x ඉතුරු වෙනවා. 3x කියනවා ධන 3ක් ඉතුරු වෙනවා. ධන 3ක් ඉතුරු වෙනවා. ඊගාව වරහන් නැතිව නැත්තම් මේකේ කවුරු එළියට ගත්තත් එන්න ඕනේ කවුද? x ධන 3 තමයි. ඒක ඇයි කියලා ඊගාව කියරේ දෙන්නේ. x ධන 3ක් ආව මේ වරහන් ඇතුලේ. එතන මේ වරහනේ කවුරු එළියට ගත්තා? x ධන 3ක් එන්න ඕනේ. x ධන 3ක් එන්න මම කවුද මේක එළියට ගන්නේ? ඍණ 5. ඍණ 5 හරිනේ. ඍණ 5යි ඍණ 15යි කියලා උත්තර ගන්න 5යි ඍණ 15යි කියනවා. දැන් මොකද කරන්නේ? මම මේ x ධන 3 දෙකටම පොදු හින්දා එයා එළියට ගන්නවා. එතකොට එම x ධන 3 x ධන 3 මේකෙන් එළියට ගත්තාම මට එනවා ඇතුලේ 3x මේකෙන් x ධන 3 එළියට ගත්තාම ඍණ 5යි කියලා එනවා. ඍණ 5යි කියලා එනවා. එතකොට මෙන්න මේ ත්‍රිපද වර්ග ප්‍රකාශනයේ සාධක මට මේ ආකාරයට දෙනවා 3x ඍණ 5 කියලා. ඕනනම් මේ දෙන්න ගුණ කරගෙන බලන්න. නැවතත් මේ මුළු ප්‍රකාශය වෙනවා. මෙතන මොනවද බලපුවාම මේ ප්‍රකාශය වෙනවා නම් විතර හරි.